හරි ළමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2015 ඇවිල්ලා තියෙන භාග ගැටලුව කොහොමද හදන්නේ කියලා. හරි එහෙනම් බලන්න ළමයි ගානේ මොකද්ද කියන්නේ කියලා අපිට කියනවා යාලා ආනන්දට කුඩා පුස්තකාලයක් තිබිනි. පුස්තකාලයේ තිබුණු පොත් වලින් 6න් එකක් ළමා කතන්දර පොත්ද 4න් එකක් සාහිත්‍ය පොත්ද විය. ආනන්ද මෙම ළමා කතන්දර පොත් හා සාහිත්‍ය පොත් ගමේ පාසලට පරිත්‍යාග කරාලු. අන්න බලන්න ළමයි මෙතන මොකද්ද යාලා කියන්නේ කියලා. ආනන්දට පුස්තකාලයක් තිබිලා තියෙනවා නේද? ආනන්දට පුස්තකාලයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ පුස්තකාලයෙන් තිබුණ පොත් වලින් 6න් එකක් ළමා කතන්දර පොත්ලු. හරිද ළමයි? 6න් එකක් ළමා කතන්දර පොත්. පැහැදිලිද? හරි බලන්නකෝ. 6න් එකක් ළමා කතන්දර පොත්. ඊට පස්සේ අපිට කියනවා ළමයි 4න් එකක් සාහිත්‍ය පොත්. මේ පුස්තකාලයෙන් ළමයි 4න් එකක් සාහිත්‍ය පොත් කියලා කියනවා. හරිද? ඔයා හිතන්න මේ තියෙන්නේ සාහිත්‍ය පොත්. කොච්චරක් තියෙනවද? 4න් එකක් සාහිත්‍ය පොත්. පැහැදිලිද? හරිනේ. හරි. දැන් බලන්න ළමයි අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? ආනන්ද මෙම ළමා කතන්දර පොත් හා සාහිත්‍ය පොත් ගමේ පාසලට දුන්නලු. රයිට්. මෙන්න මේ සාහිත්‍ය පොත් ටිකයි ළමා කතන්දර පොත් ටිකයි එයා මොකද කරලා තියෙන්නේ? ගමේ පාසලට දීලා තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපෙන් අහනවා පරිත්‍යාග කළේ මුළු පොත් ගණනින් කවර භාගයක්දයි හොයන්න කියලා තමයි කියන්නේ. ඔය මොකක්ද අහන්නේ? මේ අහන්නේ ළමයි මුළු පුස්තකාලෙම තිබුණ පොත් වලින් මෙයා දුන්නේ මොනවද? පාසලට දීලා තියෙන්නේ සාහිත්‍ය පොත් ටිකයි ළමා කතන්දර පොත් ටිකයි නේද? හරි මෙන්න මේ පොත් ටික මුළු පොත් ගොඩින් කවර භාගයක්ද කියලානේ අහන්නේ. එහෙනම් මේ ටික එකතු කරා නම් හරි නේද ළමයි? බලන්න 4න් 1යි 6න් එකයි එකතු කරන්න තියෙන්නේ. හරි මෙයාව එකතු කරගන්නේ කොහොමද? අපිට හරයන් සමාන කරගන්න මෙයාව 3න් ගුණ කරගන්න පුළුවන් නේද? නැත්තම් පොදු හරය අරගෙනත් පුළුවන්. මෙයාව 2කින් ගුණ කරගත්තා නම් හරි නේද? එතකොට මොකද වෙන්නේ? 4 වරක් 3 12යි 3 වරක් 1 3යි. එකතු කිරීම 6 වරක් 2 12යි 1 වරක් 2 2යි. දැන් ඉතින් හරයන් සමාන හින්දා අපිට 12යි 12න් 5යි කියලා මේ විදිහට උත්තරේ එනවා. හරි. දැන් මේ මොකක්ද ආවි ළමයි? මේ ඇවිල්ලා තියෙන්නේ. මෙයා පරිත්‍යාග කරලා තියෙන්නේ මුළු පොත් ගොඩින් 12න් 5ක්. ඒ කියන්නේ පොත් 15ක් තිබුණා නම් ඒ කියන්නේ පොත් 12ක් තිබුණා නම් 5ක් දීලා තියෙනවා ඉස්කෝලේට පරිත්‍යාග කරලා තියෙනවා. පැහැදිලිද? හරි මෙතන මෙයා කියන්නේ මොකද්ද ළමයි? මුළු පොත් ගාන. මුළු පොත් ගොඩෙන් ළමයි කොච්චරක්ද? 12න් 5ක්ම දැන් පරිත්‍යාග කරලා ඉවරයි. හරි. දැන් එහෙනම් තව කොච්චරක් ඉතුරුද ළමයි? තව 12න් කොච්චරක්? ඒ කියන්නේ මුළු පොත් ගාන 12න් 12ක්ම තිබුණා. ඊට පස්සේ 12න් 5ක් එයා දැන් දීලා තියෙනවා පාසලට පරිත්‍යාග කරලා තියෙනවා. මේ දෙන්නගේ එකතුව අපි ගත්තා 12න් 5යි. හරිනේ? හරි. දැන් එහෙනම් තව මෙයාට පුස්තකාලේ තව දුරටත් කොච්චර පොත් ඉතිරියිද? 12න් 5ක් අඩු නම් කීයද ළමයි? 12න් 5ක් අඩු වුණාම 12න් 7ක් නේද තව දුරටත් ඉතිරි වෙලා තියෙන්නේ. නේද ළමයි? ඉතිරි වෙලා තියෙන අපි නිකමට එයාවත් පොඩ්ඩක් ලියාගමු. හරි අපි දැන් ඔහොම යමු ඊළඟ ගානට බලන්නකෝ. ඊට පස්සේ කියනවා පරිත්‍යාග කළ පොත් ගණන 150කි. පරිත්‍යාග කරලා තියෙන පොත් ගණන 150කි. පුස්තකාලයේ මුලින් තිබූ පොත් ගණන සොයන්න. අන්න ළමයි ලස්සන ගානක් අපිට කියනවා දෙවෙනි කොටසේදී. පරිත්‍යාග කරපු පොත් ගණන 150කි. එහෙනම් ළමයි පරිත්‍යාග කරපු එක භාගයක් විදිහට කොහොමද ආවේ? භාගයක් විදිහට නම් අපිට ආවා පරිත්‍යාග කරලා තියෙනවා 12න් 5ක්. හරිනේ? හැබැයි අපිට එයා සංඛ්‍යාත්මක අගයක් දීලා තියෙනවා. මෙන්න මේ 12න් 5 කියන්නේ 150ක්ලු. පොත් 150ක් තිබිලා තියෙනවා. මේ 12න් 5 ඇතුලේ පොත් 150ක් තිබිලා තියෙනවා. අපෙන් අහනවා එහෙනම් පුස්තකාලේ මුලින් තිබූ මුළු පොත් ගණන. පුස්තකාලේ තිබුණ සම්පූර්ණ පොත් ගණන කොච්චරක් කියලා නේද අහන්නේ? හරි එහෙනම් බලන්න 12න් 5ක් 150යි නම් ළමයි අපිට මොකද්ද කරන්න පුළුවන්? 12න් එකක් හොයාගත්තා නම් හරි නේද? බලන්නකෝ 12න් එකක් මේක කෙටි ක්‍රමයකුත් තියෙනවා. හරිද? නෑ මම මේ ඔයාලට මේ පැහැදිලි වෙන්න කියන්නේ 12න් එකක් හොයාගත්තොත් මොකද්ද කරන්න පුළුවන්? මුළු පොත් ගාන 12න් 12යිනේ. මුළු පොත් ගණන 12න් 12යි. දැන් අපිට කියනවා 12න් 5ක් 150යිලු. හරිද? හරි. එහෙනම් 12න් එකක් හොයාගත්තා නම් එයාව 12න් ගුණ කරලා අපිට මුළු පොත් ගණන හොයාගන්න පුළුවන්. හරි මුළු පොත් ගණන හොයාගන්න 12න් එකක් කියන්නේ කවුද ළමයි?
12න් 5ක් 150යි නම් එකක් හොයාගන්න අපිට මෙයාව 5න් බෙදන්න වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? 5ට 5 ඒවා එකයි මෙයාට 3යි. අන්න තමයි 12න් එකක් කියන්නේ පොත් 30ක්. හරිද? හරි එහෙනම් ළමයි 12න් 12ක් කියන්නේ කීයද? 12න් 12ක් කියන්නේ කීයද? 12න් 12ක් කියන්නේ මේ 12න් එකක් 30යි කියන්නේ 30 ඒවා 12ක් නේද ළමයි? 30 ඒවා 12ක් කීයද? 12 වරක් 3 36යිනේ 36යි බිංදුවයි 360යි. අන්න ළමයි අපිට එනවා පුස්තකාලේ තිබිලා තියෙනවා මුළු පොත් ගණන කොච්චරක්ද? 360ක්. හරි ඔන්න ළමයි අපි දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ ලිව්වා. හරි අපි යමු ළමයි දැන් ඉතිරි ආයෙ කතාවක් කියනවා මේ බලන්න. ඉතිරි වූ පොත් වලින් 60ක් ආනන්ද තම අසල්වැසියෙකුට දුන්නලු. දැන් පොත් දුන්නාට පස්සේ දැන් මේ මොකක්ද උනේ? සම්පූර්ණයෙන්ම පොත් ටික පරිත්‍යාග කරා ඊට පස්සේ ඉතිරි වෙලා තියෙනවා 12න් 7ක්. හරිද? මෙන්න මේ ඉතිරි වුණ පොත් වලින් 60ක් තම ආනන්ද තම අසල්වැසියෙකුට දුන්නලු. අසල්වැසියාට දුන්නේ පුස්තකාලයේ මුලින් තිබූ පොත් ගණනින් කවර භාගයක්ද? දැන් පුස්තකාලේ මුලින්ම කොච්චරක් තිබුණාද පොත්? 360ක් තිබුණා නේද? හරි මුළු පොත් ගාන 360ක් තිබුණා. දැන් අසල්වැසියට දෙන්නේ කොච්චරක්ද ළමයි? 60ක් නේද? මෙයාට 60ට 60 ඒවා එකයි 36ට කීයක් තියෙනවද? 6 වරක් 6යි නේද? 6 වරක් 6 36යි. හරි. එතකොට ඔන්න ළමයි අපිට 6න් එකයි කියලා මෙතන උත්තරේ එනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට කියන දෙවෙනි කතාව මොකද? අවසාන කතාව මොකද්ද ළමයි? අවසානයේට අපිට අහනවා බලන්න. අසල්වැසියාට දුන් පසු ඉතිරි වූ පොත් වලින් 5න් 3ක් ආනන්ද විකුණුවලු. හරි. දැන් අසල්වැසියාට දෙන්න කලින් ඉතිරි වෙලා තිබුණේ අර පරිත්‍යාග කරලා ඉතිරි වෙලා තිබුණේ කොච්චරක්ද? පොත් 12න් 7ක් ඉතිරි වෙලා තිබුණා. ඔන්න ඔය 12න් 7න් අසල්වැසියාට කොච්චරක්ද දුන්නා කියන්නේ? පොත් 60ක් දුන්නා. එයාව භාගයක් විදිහට අපිට ආවා 6න් එකක් දීලා තියෙනවානේ. අපි භාගයක් විදිහට හොයාගත්තා 6න් එකක් දීලා තියෙනවා කියලා ඉතිරි පොත් වලින්. හරි එහෙනම් අපි මෙන්න මේ 12න් 7න් නේද මේ 6න් එකක් දීලා තියෙන්නේ ළමයි. 12න් 7න් 6න් එකක් දීලා නේද අසල්වැසියට. හරි එහෙනම් අපි මෙයාව හොයාගමු. අපිට පුළුවන් මෙයාගේ පොදු හරය අරගෙනත් 12 අරගෙනත් පුළුවන්. නැත්තම් මෙයාව දෙකෙන් ගුණ කරගන්නකො. එතකොට 12න් 4 මෙතනත් 12 වෙනවා. මෙතන දෙකක් වෙනවා. දැන් මොකද වෙන්නේ ළමයි? අපිට එනවා 12න් 5යි කියලා මේ විදිහට. මේ මොකද්ද 12න් 5යි කියලා ආවේ? ඔය ආවේ ළමයි අසල්වැසියටත් දුන්නට පස්සේ මේ මිනිස්සයා ගාව ඉතිරි වෙලා තියෙන පොත් ටික 12න් 5ක් ඉතිරි වෙලා තියෙනවා. මෙන්න මේ ඉතිරි වුණ පොත් වලින් 5න් 3ක් ආනන්ද විකුණනවලු. අපිට අවසාන ප්‍රශ්නය අහනවා. පුස්තකාලයේ මුලින් තිබූ මුළු පොත් ගණනින් කවර භාගයක් විකුණුවේදයි සොයන්න. පුස්තකාලයේ මුලින් තිබූ පොත් ගණනින් කවර භාගයක් විකුණුවේදයි සොයන්න කියලා කියනවා. කොහොමද ඒක හොයන්නේ? ඇයි ළමයි දැන් මෙතන කියන්නේ මොකද්ද? පරිත්‍යාග කරා අසල්වැසියට දුන්නා ඊට පස්සේ 5න් 3ක් විකුණනවා. 5න් 3ක් විකුණනවා ඉතිරි ඒ වගේ. ගමේ පාසලටත් පොත් ටිකක් දුන්නාට පස්සේ 12න් 7ක් ඉතිරි වුණා. ඔය 12න් 7න් අසල්වැසියෙක්ටත් දීලා තිබුණා 6න් එකක්. හරිද? 6න් එකක් දීලා තිබුණා. ඉතින් මේ ඔක්කොම දීලා ඉවර වුණාට පස්සේ අපිට අවසානයේට ඉතිරි වෙලා තියෙනවා බලන්න 12න් 5ක්. මේ මිනිස්සයා ගාව තව පොත් 12න් 5ක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ 12න් 5න් කොච්චරක්ද විකුණන්නේ? 5න් 3ක් තමයි විකුණන්න වෙන්නේ නේ. 12න් 5න් ළමයි 5න් 3ක්. හරිද? 12න් 5න් 3ක් විකුණනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? මෙයාව සුළු කරගමු. 5න් 3යි. මේ පහට මේ පහ සුළු වුණාම ළමයි 12න් 3යි. මෙයාව තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන්. කොහොමද? 1යි 4න් 1යි කියලා. පැහැදිලිද? මෙන්න මේ විදිහට අපිට අවසානයේට උත්තරේ ගන්න පුළුවන්. හරි ළමයි එහෙනම් ඔන්න ඔය විදිහට අපිට 2015 භාග ගැටලුවත් විසඳ ගන්න පුළුවන් වුණා. හරි අපි එහෙනම් ළමයි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක follow කරලා තියාගන්න. අපි මේ වගේ past paper ගැටලු සහ තවත් ගැටලු අපි අපේ channel එකේ කතා කරනවා. හරි ළමයි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.